ඒ තමයි මගේ ජීවිතේ පළවෙනි ශීත ඍතුව. ජපානය කියන්නේ මට අලුත්ම අත්දැකීමක්. මිනිස්සු විතරක් නෙමේ. ගහකොළ පරිසරයේ පවා අලුත්ම අත්දැකීමක්. තමන් ඉපදිච්ච රටෙන් වෙන් වෙලා ගිහින් වෙනම භාෂාවක් කතා කරන වෙනම කල්චර් එකක් තියෙන රටක වෙනස් මිනිස්සු ගොඩක් මැද්දේ තනි වෙන එක ඇත්තටම අභියෝගයක්. ඒත් ඒ අභියෝගේ හරි සුන්දරයි. ඒ වගේ අභියෝග ජීවිතේට තියෙන්න ඕනේ. පුංචි පුංචි දේවල් පවා ඉගෙනගෙන මේ අලුත් පරිසරයට හුරු වෙන එක මේ අවුරුද්ද පුරාවටම සුන්දර අභියෝගයක් වුණා කිව්වොත් හරි. මම මේ ජීවත් වෙන්නේ ජපානයේ අකිත පළාතේ තියෙන නොශිරෝ කියන පුංචි ගමේ. ගමක් කියලා කිව්වට පහසුකම් අතින් අපිට ඕනි කරන හැමදේම මේ ගමේ තියෙනවා. හැබැයි ජපානයේ ටෝකියෝ වගේ ලොකු නගර එක ගත්තහම මේක පුංචිම පුංචි ගමක්. මෙහෙට ආසන්නතම නගරේ තමයි අකිතා සිටි එක. අකිතා සිටි එකට මෙහි ඉඳන් කෝච්චියෙන් යන්න පුළුවන්. පැයක එකහමාරක වගේ ගමනක්. ජපානයේ සංස්කෘතිය ලෝකේ තියෙන ගොඩාක් රටවල් එක ගත්තාම වෙනස්ම සංස්කෘතියක්. ඒක හරි අනන්‍යයි. හරියට අපේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය වගේ. වෙන කිසිම රටක ඒ සංස්කෘතිය හොයාගන්න බැහැ. ඒ රටට විතරයි. ඉතින් ජපානයේ තියෙන මේ වගේ පුංචි පුංචි උත්සව හරිම ලස්සනයි. ඒවා අපිට කළ තියෙන උත්සව වලට වඩා වෙනස්. මේව බලන්න යද්දි මට නම් මතක් වෙන්නේ අපේ ශ්‍රී ලංකාවේ තියෙන පෙරහැරවල්. ඇත්තටම ඒ වගේම ජපානයේ තියෙන මේ පෙරහැරවල හරි ලස්සනයි. ජපානයේ තියෙන ආචාර ධර්ම සහ නීතිත් එක්ක මේ මිනිස්සු හුඟක් වෙලාවට ඉතා සාමකාමීව මේ උත්සව පවත්වනවා. ඒ නිසා අපිට උනත් ඒ වගේ උත්සව වලට කිසිම බයක් සැකක් නැතුව සම්බන්ධ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ හරිම මිත්‍රශීලී. එහෙම නොවන වෙලාවල් තියෙනවා. හැබැයි අපි හැමතිස්සෙම ඒගොල්ලන්ගේ රටට ඒගොල්ලේ සංස්කෘතියට ගරු කරන තරමට ඒ කට්ටිය අපිට හුඟක් ආචාරශීලීව සලකනවා. රස්සාවත් එක්ක ගෙවන ජීවිතේ තියෙන මහන්සිය මේ වගේ පුංචි පුංචි ඉවෙන්ට්ස් නිසා නැති වෙලා යනවා. මහන්සියක් දැනුනහම පාළුවක් දැනුනහම අපි ඉතින් කරන්නේ කොහේ හරි ඉවෙන්ට් එකකට යනවා නැත්නම් මොන හරි කන්න යනවා. යාළුවොත් එක්ක ඒ වගේ දේවල් තමයි කරන්නේ. මොකද අපේ ජීවිතවල තියෙන ගෝල්ස් වලට හීන වලට යන්න නම් මේ දේවල් අනිවාර්යයි. අභියෝග වලට මුහුණ දෙන්නම වෙනවා. ඒ වගේම ආතතිය අඩු කරගෙන අපේ ජීවිතේ එදිනෙදා දේවල් ලස්සනට කරගෙන යන්න ඕනේ. ඒක තමයි ජීවිතය කියන්නේ. කාලා බීලා ඇඳලා කරලා එදිනෙදා ජීවිතේ සතුටින් ඉන්නවා වගේම තමන්ගේ පවුලේ අයට යාළුවන්ට දන්න කියන අයටත් හොඳක් කරගෙන හැබැයි තමන්ගේ ජීවිතේ අනාගතයටත් යමක් ඉතුරු කරගෙන ස්ථාවරයක් හදාගන්න try කරන එක තමයි මේ පුංචි ජීවිතය ඇතුලේ අපි ටාගට් එක. ඉතින් මේ channel එකෙන් දැනට ජපානයේ ගෙවන මගේ ජීවිතේ එදිනෙදා අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න මං හිතුවා.
ඒක බලනායට වගේම මටත් ලොකු සතුටක් වේ. මම අත්දකින අත්විඳින දේවල් වගේම මගේ සිතුවිලි මේ වීඩියෝත් එක්ක මේ channel එක පුරාවටම විහිදේ. මම උත්සාහ කරනවා මේ දේවල් වලින් ඔයාලට පුංචි මහරි දෙයක් කියලා දෙන්න. ලොකු දේවල් නෙමෙයි. මම දන්න පුංචි දේවල්. ජීවිතය ගැන හිතන දේවල්. ඒ වගේම ජපානය ගැන දේවල්. වසන්තය ලස්සන වෙන්න නම් මල් එකින් එක පිපෙන්න ඕනි. ඒ වගේම තමයි අපේ ජීවිතවල ලස්සන දේවල් මල් වගේ එකින් එක පූද ගන්න ඕනි. කාලය ගත වුණත් ඒ කැපකිරීම කරන්න ඕනි. ඉතින් මං හිතනවා මේ channel එක මගේ ලස්සන මතකයන්ගේ පොඩි ගුණාවක් විදිහට අවසානයේදී මට බලන්න ඉතුරු වෙයි. ඒ දේවල් දකින්න මගේ channel එකත් එක්ක එකතු වෙන ඔයාලවත් මම ආදරයෙන් පිළිගන්නවා. තව වීඩියෝ එකකින් හම්බ වෙනකල් ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ mood එක හැමතිස්සෙම සතුටින් තියාගන්න. mindset එක positive තියාගන්න. ජීවිතේ ජය ගන්න. ඊළඟ ආයෙත් හම්බෙමු. ආයිබෝන්. ස්තුතියි.